තියෙනවා එකක් north එක අනිත් එක south එක. දැන් එතකොට අපි ඉගෙන ගන්න මොකද්ද? magnetic field එකක් අතර තිබුණ මොකද්ද මේකට කියන්නේ? මේක ආමේජර් එක. හරි එතකොට මේ magnetic field එක ලං කරපු ගමන් දැන් මෙතන තියෙනවා තව කොටසක් බලන්න brush holder එකක් තියෙනවා. brush holder එකෙන් තමයි මේ තියෙන්නේ commutator එක. commutator එක කියන්නේ මේ brush holder එකෙන් මෙතෙන්ට supply දෙන එක. එතකොට මේ brush holder එකෙන් මෙතෙන්ට supply දීපු ගමන් commutator එක අරහා මොකද වෙන්නේ? මෙතන තියෙන ආමේජර් එකේ winding වලට supply එකක් යනවා. දැන් මේ පේනවනේ winding ඔය. ඔතල තියෙන winding එක. එතකොට මේකට supply එකක් යනකොට මේක තුලින් මොකද්ද වෙන්නේ? ධාරා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේක තුලින් ධාරා ගමන් කිරීමක් සිද්ධ වෙනකොට මෙයාගේ මොකද්ද ඇති වෙන්නේ? මෙයාගේ ඇති වෙනවා යම් බලයක්. මොකද හේතුව මෙයා දැන් පේනවනේ north south කියලා පේනවනේ magnet දෙකක් තියෙනවා. දැන් ওই දෙක ලං කරාම මොකද වෙන්නේ කියලා බලමු. චුම්බක ක්ෂේත්‍රයක් ලං කරපු ගමන් ධාරාවක් ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම බලයක් ඇති වෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. පේනවනේ මේ මම දැන් මගේ අතේ magnet දෙක තියෙනවා. magnet දෙක තියෙනවා. එතකොට ඔය කැරකෙනවා. පේනවද? දැන් ඔයාලා දැන් magnetic field එකක් අතර තමයි මේක තියෙන්නේ. එතකොට මේ magnetic field එක ලං කරපු ගමන් මෙතනින් ධාරාවක් ගමන් කරනවා. දැන් ධාරාවක් දීලා තියෙනවා 12 volt ධාරාවක්. එතකොට මේ 12 volt ධාරාව ගමන් කරන නිසා මොකද වෙන්නේ? මේ ක්ෂේත්‍රයේ මේක හරහා බලයක් ඇති වෙනවා. මොකේද බලය ඇති වෙන්නේ? මේ තියෙන ආමේචර් එකේ බලයක් ඇති වෙනවා. බලය ඇති වෙලා කැරකෙනවා. දැන් දැක්කද? ලං කරනකොට ස්පීඩ් එක වැඩි වෙනවා. ලං කරනකොට ස්පීඩ් එක වැඩි වෙනවා. හරි? එතකොට මේකට සාමාන්‍යයෙන් ඇම්බියර් 3ක වගේ ධාරාවක් ගන්නවා සාමාන්‍ය ඇම්බියර් ප්‍රමාණය. ඊළඟට මෙයාගේ වෝල්ටේජ් එක අපි 12 තමයි ලබා දෙන්නේ. ඒතකොට වෝල්ටේජ් එක පෙන්නනවා. ඒතකොට ඔන්න ඔය වගේ තමයි මේක දැන් කරලා වැටුමා. දැන් මේක අයින් කරපු ගමන් නවතිනවා. දැන් මේ ෆීල්ඩ් එක ලං කරපු ගමන් ආයෙ මොකද වෙන්නේ? මේක කැරකෙනවා. හරි?